හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ ගැන මොකද කියන්නේ? දැන් මේක 1989 46 වෙනි ගාන. මේක ටිකක් හොඳ ගානක් නේ. ටිකක් හරි හොඳ ගානක්නේ. අපි හදපු ඒවත් එක්ක. දැන් ඔය දැන් නම් ඇවිල්ලා පන්තිවල රෙකෝඩින් තියෙනවා. හරිද? පාස් පේපර්ස් වෙනම තියෙනවා. විවරණ පොත් වෙනම තියෙනවා. ඔක්කොම තියෙනවා. ඊට අමතරව තව මොනවද තියෙන්නේ? ටර්ම් ටෙස්ට් පේපර්ස්, ටර්ම් ටෙස්ට් ඩිස්කෂන් අර මේ ඔක්කොම තියෙනවා. දැන් ඒ කාලේ දුන්නත් සමහර වෙලාවට හදාගන්න බැරි මේ ගණන් 1989 කිසිම රෙකෝඩින් එකක් නැති. පාස් පේපර්ස් පොතක් නැති. හරිද? පන්ති නැති. පන්ති ලාවට තිබිලා තියෙනවා. ඒ වගේ කාලයක කොහොමද කට්ටිය හදන්නේ? කොහොමද ඒ කාලේ කට්ටිය මේව හැදුවේ? ඔන්ලයින්? ඒ කාලේ කට්ටිය කොහොමද හදන්නේ නැත්තේ? මොකද කියන්නේ? එන්නේ ඒ කාලේ දැන් මොනවත් නැහනේ. දැන් මේ මොනවත් මේව නැතුව ඒ කාලේ කට්ටිය මේ කොහොමද හැදුවේ? හැදුවේ නෑ ඕ. හරිද? ඒ කාලේ දැන් වර්තමානයේ රිසර්ච් වලට අනුරූපව ඒ කාලේ රිසර්ච් ගත්තොත් දැන් ඒ කාලේ දීලා තියෙන්නේ D අකුරු වලින් හරිද? يعني අපිට දැන් දෙන්නේ හොඳම එක Aනේ. ඒ අකුරුනේ. ඒ කාලේ හොඳම අකුර D අකුර. සබ්ජෙක්ට් හතරක් තියෙනවා. දැන් තුනනේ තියෙන්නේ. සබ්ජෙක්ට් හතරයි. ඉතින් ඒ කාලේ අයිලන්ඩ් ෆස්ට්වත් ඒ D4ක් නැහැ. ඒ කාලේ දැන් වර්තමානයේ අනුරූප කරලා කිව්වොත් සාමාන්‍යයෙන් වර්තමාන රිසල්ට් වලින් වල තේරෙන භාෂාවෙන් කිව්වොත් C2S එකක් විතර තියෙනවා නම් මෙඩිසින් ඉන්ජිනියරින් අහුවෙනවා. හරිද? ඒ කාලේ එහෙමයි. දැන් හිතන්න එපා ඒ කාලේ ඉන්න තිබුණේ කියලා. ඒ කාලේ නෙමෙයි ඉන්න තිබුණේ හේතුව දැන් ඒ කාලේ මේ 88 89 කාලේ වෙඩි තියෙන. හරිද? ඒ හින්දා මේ එහෙම ප්‍රශ්න ටිකකුත් ඒ කාලේ තිබිලා තියෙනවා. අර විභාගේ ලියන්න පවා සමහර ලාවට විවිධ ආකාරයේ බාධා විභාග ලියන්න ගියත් වැඩි තියෙනවා. පන්ති ගියත් වැඩි තියෙනවා. දැන් ඔයාලට වැඩි තියන්නේ නැහැ කවුරුවත්. ඒ හින්දා මේ ඒ කාලේ හොඳයි මේ කාලේ නරකයි කියලා හිතන්න එපා. දෙපැත්තම තියෙනවා ඉතින්. හරි. සාදරවත්ත. එතකොට අපි දැන් යන්න යන්නේ මේ සමතුලිතතාවය පාඩමට.